ආණ්ඩුව ඇමති කෙනෙක් ඔය ආයුධ ප්‍රදර්ශනය කරන්න ඕනේ නෑට ගෙන ආපු ආයුධ ප්‍රදර්ශන කරන්න ඕනේ. එතකොට නෑට ගෙනල්ලා හරි හිඟා කාලා හරි ඒවෙන් ගහලානේ අද අපි මේ නිදහස් ඉන්නේ. නෑට ගෙන්නේ නැත්තම් මොකද අපි හදන්නේ ආයුධ. ලෝකේ ඕන තරක ආයුධ දෙන්න නම් පිටරටින් තමයි ගේන්නේ. එක පැය දෙකට ගහන්නම් කොටු 3000 4000 ඉවර වෙන්න. කට්නායකට ගහනවා අතෙන්ට ගහනවා අර නෑ ඉවර කරනවා මේ නෑ ඉවර කරනවා. ඉතින් කො එහෙම කරනකොට අපි මේක රත්තරන් පහල වෙලා අපිට. ඒ කොච්චර අමාරුවෙන් මේ කාලේ මේ රජවල් වල යුද්ධ ගෙනිච්චි. චන්ද්‍රිකාට ගෙනියන්න බැරි වුණා. අන්තිමට චන්ද්‍රිකා හැබැයි මල්ටිපල් එහෙම කරලා පොඩ්ඩක් සූදානම් වුණා. චන්ද්‍රිකාට ඉවර කරන්න බැරි වුණා. ජනාධිපතිලා කී දෙනෙක් ඕක ඉවර කරන්න try කරා. ඉස්සර JR තමයි ඕක ඉවර කරන්න හොඳම ගැටේ ගැහුවේ. හොඳම ගැටේ ගැහුවා කියන්නේ යුද්ධ ආරම්භ කාලේ. එතකොට අපි ගහගෙන ගියා ප්‍රභාකරන්ට දැනෙන්න ගැහුවා. ගහලා වඩමාරච්චි කියන කැලේ කොටසේ උන්ගේ නායකයෝ ටික කොටු කරලා ඉවර කරන් යන හමුදාවෙන් ලොකු ගානක් මෙහාට එව්වා උඩහට. ඒතර ඉන්දියා හමුදාව මුලින්ම දෙමළ මිනිස්සු හරි සතුටින් ඒකට වාරගත්තා. මොකද ඉන්දියාවයි LTT එකත් ලොකු සම්බන්ධයක් තිබුණානේ. කරවට හරි LTT හිටියාව ඉන්දියා හමුදාවටත් ගැහුවා. අන්න ඒතකොට ඉන්දියාවට ටිකක් බලපන්න. ඒතර උණු ගහන්න පටන් ගත්තා. ගහලා කොහම හරි ඉන්දියා හමුදාවේ 1600ක් විතර මැරුණා. මැරෙනකොට අපේ රටේ ඉන්න දේශප්‍රේමී ඉන්නෝනේ ඔය 88 89. ඊට පස්සේ ඉන්දියා වඳුරු හමුදාව පන්නමු කියලා අරගලයක් පටන් ගත්තා පළාත් සභා ක්‍රමයට විරුද්ධව. මේ පැත්තත් ගිනි ජාලාව බාටපත් කරා 88 89. එතකොට උඩහට හමුදාව යන්නත් ඕන මේ රටම ගිනි තියලා හැමතැනම ගිනි තියෙනවා JVP එකේ. මහා අර්බුදයකට ඒ කාලේ ප්‍රේමදාස මහත්තයා ගියා. කොහොම ඉන්නකොට තමයි ජනාධිපතිවරයාට කැබිනට් ගොල්ලාවට ගැහුවා ප්‍රහාරයක් ගමම් ඉවර වෙනවා. බලලා එදා කොහොම හරි මිනිස්සු ඉල්ලුවා මේක අපි ඉවර දෙන්න දැනගත්තමනේ කිරිල්ලීම් කරා. ඊට පස්සේ ඉන්නකොට බාවිල්ලාරු කියලා ප්‍රධාන ජලාශයක දොරට වැහුවා LTT. එතකොට ගොඩාක් තැන්වල ජලය නැති වෙලා කුඹුරේම විනාශ වෙන විදිහට ලොකු මේකක් උන් කරා. අන්න එතකොට තමයි රජය LTT විරුද්ධ යුද්ධය හරියට පටන් ගත්තා. ඒ වෙනකොට අපේ හමුදාවට එක බල් එකක් බැඳෙන්නේ නැහැ. හැම හන්දියක් ගානෙම තියලා පීකරයකින් කියන හමුදාවට බැඳෙන්නේ නැහැ සුසුකමකට ඕනේ. කවුරු හරි ආවොත් ළඟම තියෙන ඉස්කෝලේට කියන බටපාස් කියලා ලස්සනක් කරන වරෙන් පිටු වලට බඳව ගන්න. මොකද මැරෙන්න යනකට සුසුකම් ඕනේ නැහැ නේ. එහෙම බඳව ගන්න. ඒත් ආවේ නැහැ කවුරුවා. ඒ වෙලාවේ මට මතක හැටියට මහින්ද රාජපක්ෂ එයාගේ පුතෙක් නේවි එකට බැඳුණා. කැමැත්තෙන් බැඳුණා. බැඳුනට පස්සේ ආපු රටේ ප්‍රබෝධයක් ඇති වුණා. ගොඩක් තරුණයෝ ආපු යුද්ධෙට බැඳෙන්න පටන් ගත්තා. කොහොම හරි එතන ඉඳලා අපි ගහගෙන ගිහිල්ලා 2009 මැයි 19 වෙනකොට අච්චර ප්‍රබල LTT සංවිධානය අපේ හමුදාව සහ මුලින්ම පේස් ටු පේස් යුද්ධකින් ඉවර කරා. යුද්ධයේ අන්තිම වෙලාව වෙනකොට ජාත්‍යන්තරයෙන් මහින්ද රාජපක්ෂ ආවා අති ප්‍රබල බලපෑම. ඔය ඇමරිකාවේ ඉඳන් හැම රටකින්ම බවක නවත්තපන් කියලා අර දෙයාලට ඉන්දියාවෙන් බලපෑම් ආවා වගේ මේක නවත්තන්න ලොකු බලපෑමක් කරා. කොහොම හරි අන්තිමට මහින්ද රාජපක්ෂගේ බේරෙන්න බැරතර ෆෝන් ඕෆ් කරගෙන ඇඹිලිපිටිය ගිහිල්ලා හිටියේ මට මන් දන්නේ. ඇඹිලිපිටියත් මුන්ගේ ටීම් එකක් ආවා. ඇවිල්ලා කිව්වා මේක නවත්තපන්. ඒ වෙලාව මහින්ද රාජපක්ෂ නැවතුවා නම් ගන්න තෝරන බිලියන 100ක් 200ක් ඩයස්පෝරාන්ස විදේශ රටවලින් ඔක නවත්තන නම් ගන්න තියෙන සල්ලි මම දන්නවා. නමුත් මහින්ද රාජපක්ෂ එක්ක කරේ නෑ. මම මොකද මහින්ද රාජපක්ෂ මේ අගය කරන්නේ නෙවෙයි බොරු වර්ණා කරන්නේ නෙවෙයි මම කියන ඇත්ත දේ මේ කියන්නේ. දැන් ඔය අතරේ කට්ටිය කියනවා යුද්ධ කරේ මේ පොන්සේකානේ මහින්ද රාජපක්ෂ කරපු රෙද්දක් තියෙනවද කියනවා. ඔය පොන්සේකා යුද්ධ කරා නම් එදා JR එක කාලේ ඩෙන්සිල් කොබ්බට කරවත් යුද්ධ ඉවර කරන්න තිබුණා. එහෙනම් චන්ද්‍රිකා කාලෙත් ඔය කට්ටිය හිටියා. අනිත් නායකගේ කාලෙත් හිටියා. යුද්ධයක් ඉවර කරන්න බෑ හමුදාපතිට. ඒකට අවශ්‍ය සේනාධි නායකත්වයක් දෙන්නවා. දැන් ඇමරිකාවේ ඉරාන්ට ගහන එක යුද්ධ කරන කතා කරනවා. අපි ඇමරිකාවේ හමුදාපති ගැන කතා කරන්නේ නැහැ. ට්‍රම්ප් ගැන කතා කරන්නේ. ට්‍රම්ප් තමයි නියෝග දෙන්නේ. නියෝග දෙන්න හෝ පසුපසින් හරි කියන්නේ සේනාධි නායකයා. පොන්සේකාගේ හමුදා මූලස්ථානයේ පොන්සේකට ගහලා තනිකර ඇඟේ බෝම්බ කෑලි වෙලා මැරෙන්න ඔන්න මෙන්න තියෙනකොට සිංගප්පූරු ගිහලා බේරලා හමුදාපති කරලා ආයෙත් යුද්ධයට දාවිත් මහින්ද රාජපක්ෂ. තමන්ගේ කැම්ප් එක ගාවටම ඇවිල්ලා ගැහුවේ. කට්ටිය කියන හමුදාපති තමයි කරේ, පොන්සේක තමයි කරේ. එතකොට නේවි එක ගුවන් හමුදාව කොච්චර කාර්යයක් කරාද? ඒ ඔක්කොමගේ සහාය පොන්සේක සෑහෙන කාර්යයක් කරා. නමුත් ඒකට නායකත්වයක් තියෙනවා. ඒ නායකත්වය නොබිය දුන්නේ මහින්ද රාජපක්ෂ දීලා 2009 මැයි 19 තමයි මත්යාන අපිට මම දන්න විදියට මේ රටට මගේ මතේ මට්ටමට හරි නිදහසක් ලැබුණේ මැයි 19. එදා ඉඳලා අපිට එදා පුළුවන් වුණා මුළු රටම කිරිබත් කෑවා. මුළු රටේම පාරවල් ගානේ කිරිබත් කෑවත් කාලා අද ඊට පස්සේ 2013 වෙනකොට අපිට යාපනයේ යනකොට කිසිම බයක් තියනවද? නෑනේ යාපනයේ මිනිහ මේ දෙමළ මිනිහෙක් දැක්කයි කියලා අපිට බයක් තියනවද? නෑනේ අපි නිදහසින් හැම රටේ හැමතැනම ගියානේ. ඔන්න ඕක තමයි පුතේ නිදහස කියන්නේ. නිදහස කියන්නේ මේ රටේ ඕනම තරක නිදහසේ බයක් සැකක් නැතුව යන්න පුළුවන් වාතාවරණයක් තිබුණා. අන්න ඒක මන් දන්න විදිහට මම නිදහස් දිනේට මම සමරන්නේ මැයි 19. මොකද මම ඉරවල හිටිය කාලේ ඉඳලා නිදහස් වුණේ එතන. ඒ වෙනුවෙන් ජීවිත පූජා කළ හමුදාවේ 25000ක් විතර ඉන්න. අත්තපායේ නැතුව තාමත් මේ ගෙවල්ල කොටකෑලි වගේ ඉන්න හමුදාවේ ඉන්න. තව සෑහෙන කොටසක් ඉන්න තාමත්
අතුරුදහන් වෙච්ච හමුදාව. එයාට වෙච්ච දේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. මොකද ඒ දවස්වල කැම්ප් එකකට ගහුවා හමුදාවේ 50ක් 60ක් වුන් ප්‍රාණාපකාර වශයෙන් අරන් යනවා. අරන් ගිහිල්ලා අර යට බිම් ගෙවල්ලා දාලා දසවද දීලා මරන්නේ. එක තරක් මතකයි හාමුදුරුවෝ ඉන්න බස් එකකට ගහලා අරන් තලාව. හාමුදුරුවෝ 33ක් ඔයගේ කපල මැරුවේ. ඒ වගේ විශාල දේවල් උන අන්තිමට මෙහෙ මට මතක හැටියට 2007 විතර අකුරස්සේ බෝම්බ ගැහුවේ. අකුරස්සේනේ අන්තිම බෝම්බ ඉවරුවේ. යුද්ධය මන් දන්න විදිහට අන්තිම ප්‍රබල බෝම්බයක් ඉවරුවේ අකුරස්සේ. අපේ රටේ උන් චෙක් කරන්න යන්න බෑ. චෙක් කරන්න ගියත් බෝම්බ පුරවන්න. එච්චර දරුණු තත්ත්වයක තිබුණු රටක් ඒ ඔක්කොම මතක් කරලා දැන් මිනිස්සු උන්ටත් හානි කරනවා. අරසාවන් කරද අහන ඉස්සරදා අච්චර දාගත්තේ. ඔයගේ හැල්ලු කොන්න මේක. සෑහෙන දුරට 8 ඉඳලා 10 රාය වෙනකම්ම අර ඉන්න සල්දාදු 10 15 ආවාස කට්ටිය අර තෙන්ට එක්කන මෙතෙන්ට එක්කන ඔහම යනවා. ඔන්න ඕක තමයි 2006 7 වෙනකොට මේ රටේ තිබිච්ච තත්ත්වය. හමුදාවට දැන් අලුතෙන් 300 බඳව ගත්තොත් බොයිල මාස 3 ට්‍රේනින් එක දෙන්න. මහලු ට්‍රේනින් දෙන්න බෑ. මොකද අර මැරෙන ගානට යවන්න එපා. දීලා 300ක් ඇව්වොත් ආයෙත් මාස දෙකක් යනකොට 150 කට බොඩි මෙහාට වෙන්නේ. මොකද එච්චරට අන්තිමට අපේ සෙබළු නෑ අපිට යවන්න. මොකද 300ක් ගියොත් 400 පැනලෙනවා. මොකද නිකන් මැරුම් ගන්න බෑනේ. LTT එක එච්චර දරුණු තරම් කොච්චර කියනනම් උන් හැදුවා අන්තිමට ගුවන් යානය කියන්නේ ඒ දවස්වල කියන්නේ කුරුම් බැට්ටිනවා කියලා. ඊළඟ සබ්මැරිනුත් හැදුවා. අදිබලති බෝම්බ කිව්වොත් හිතාගනි මට්ටම ඇවිල්ලා මහා බැංකුවට ගැහුවා. තට්ටු 35ක් කුස ගොඩනැගිල්ල. භාගයම සුළු වෙන්නේ. දළදාවට සාමාන්‍ය හිතාගනි යන කිට්ටු වෙනවත් ඈද්ද කියන. ඔයගේ ලොරියක් බෝම්බ පටවගෙන ගිහිල්ලා දළදාවට හැප්පුවා. අපල දළදාවට ලොකු හානියක් කරා. යන්තම් ඒ දළදාහසේ බේරුණා. නමුත් එතන හිටි කට්ටිය මැරුණා. සෑහෙන කොටසක් මැරුණා. ලොකු විනාශයක්. රුවන්වැලිසෑයේ පොයක් දවසක අපේ දාස් ගානක් විතර සිල් සමාදන් වෙනවා. LTT එක එතන ඉන්න මම හිතන්නේ 300ක් 400ක් අර සීමා බෝධිය කපලා මරලා මුළු සීමා බෝධියයි රුවන්වැලිසෑයයි ලේවලින් වැහුණා ඉතින්. කෑලි ඔලු කෑලි අර එහෙම සීමා බෝධිය උද බෝගහ උඩ කෑලි අක්කෑලි තිබුණා. LTT එක අම්මු මෙලේච්චම જાතියක්. බඩදරුව අම්දාලා සිවිල් ටිකක් බේර ගන්න. එක අවස්ථාවක අනුරාධපුරේ කියන්නේ යාපනයේ ඉඳලා කිලෝමීටර් කීයක් දුරද? අනුරාධපුරේ කැම්ප් එකකටත් ඇවිල්ලා නෑ ගැහුවා. ගහලා අනුරාධපුරේ කැම්ප් එකේ ගුවන් යාන මන් දන්න විතර 6ක් හෝ 7ක් ගිනි දෙලිවර් කරා. බස් 200ක් විතර ගිනි තිබුණා. ඒකේ සෙබළු බර ගානක් මැරුණා. එතන විතරක්ද? හිටියේ ගමන් කොළඹ තෙල් මේ පරියන්තර ගැහුවා. පැයකටත් අඩු කාලයකදී අපේ තෙල් කෝටි මං හිතන්නේ 3000ක් 4000ක් විනාශ වෙන්න ගැහුවා. ඊට පස්සේ අපේ කටුනායක ගුවන්තොටුපළ වලට ගැහුවා. ඊතරම් මං හිතන ගුවන් යාන 4ක් 5ක් විතර ඉවර. ගුවන් යානයක් කියන්නේ කෝටි මං හිතන්නේ 500ද 1000ද කියලා මං දන්න ලොකු ගානක්. අපිට තිබුණු නැව් කීයක් උන් ගිල්ලුවා. නැව් ගිල්ලුවේ නිකන් බෝට්ටු නෙමෙයි. නිකන් මේ මාළු බෝට්ටු නෙමෙයි. නැව් ගිල්ලුවේ. දැන් නම් යුද්ධ යන්නේ එහෙම නෙමෙයි. ඩෝන් එකක් කරට යවන මිසයිලයක් දාන නිකන් ආතල්නේ එක. දැන් මෙහා පේස් ටු පේස් වෙඩි තියාගන්න කපා ගන්න කොටා ගන්න ඒව නෑනේ. ඔය LTT එක තිබුණේ පේස් ටු පේස්. අපේ හමුදාව ගහන පේස් ටු පේස්. ඒ වගේ අපේ සෙබළු දුම කැපීමක් කර මේක. එහෙම කළා විශ්මන්තරේ සෑහෙන ගාණක් මැරුණා. මැරුණට වඩා බරපතල ගාණක් අබ්බගාත වුණා. බලන්න ගිහලා බලපන් අර අභිවංශල කියලා තියෙන අභිවංශල රණවිරු සෙවණ කියලා ඒවා තියෙනවා. සමහර සෙබළුන්ගේ මෙතනින් මේ කකුල් දෙකෙන් පහළ මුකුත් නැහැ. අත් දෙකක් නැහැ. මේ පැත්තේ හැක්කුත් නැහැ. ඒතකොට පොඩි කොට කෑල්ලක් විතරයි. ඒක කොට කෑල්ලක් ඒ මිනිස්සුන්ගේ ගෙවල් වල තියාගෙන සාත්තු කරන්න බෑ. මොකද එහෙම කරන් තරම් ආර්ථිකයක් උන්ට නැහැ. ඒ වෙනුවෙන් තමයි ඒක රජය ඔය රණවිරු සෙවණ ඒවා හදලා ඒ රජයේ ගානේ බලාගන්න. අපි වෙනුවෙන් අපි මේ වගේ ඉන්නේ මේ මිනිස්සු නිසා කියලා ගොඩාක් යනට අමතකයි. කොච්චර අමතකද කියනවා අඩුම ගානේ දැන් රණ විරෝ කියන එක කියන්න තහනම් කරානේ. ඌ අන්තිමට සොල්දාදු වුණානේ. කොච්චර උන්ට මොනවද හිතනවද? මොකද උන් ආතලකට යුද්ධ කරේ නැහැ. දැන් සමහර මේ අපේ රටේ නායකයෝ කියනනේ ඔය යුද්ධයක් තිබුණොත් ඕන කාලයක ඔක නිකම් ඉවර වෙනවා. යුද්ධේ කියන්නේ මෙහෙම ඔය නිකම් ඉවර වෙනවා. නිකම් හිට ඉවර වෙන අවස්ථා දෙකක් අපි සම්පූර්ණ සුන්නත් දෝලෙන් ඉවර වෙලා උන් දිරල ඉවර වෙනවා. දෙවෙනි එක උන් ඉවර වෙනකම්ම ගහලා අපි දිරල ඉවර වෙනවා. එක පාර්ශ්වයක් නිකම් හිටියනම් අනිවාර්යෙන් අනිත් පාර්ශ්වය ගහලා ඉවර වෙනවා. එහෙම නැතුව අනේ මු අහිංසක වගේ නිකන් ඉන්නවා. දැන් නම් යුද්ධ නවත්තන්න ඕන. එහෙම හිතන්නේ නැහැ. නමුත් අපේ නායකයෝ දැන් කියන්නේ කොහොමද? ඔය යුද්ධ නිකන් තිබුණත් ඉවර වෙනවා. ඔය ඉවර. ඒ වගේ හැල්ලු කරන එකේ සීමාවක්. ඊයේම උඹලට මතක නැහැ. අපිට මතකයි ඒක හොඳටමයි යුද්ධය හොඳටම යන කාලේ උතුරු නගරෙහිරයි මේ දේශ සීමාව කියන රටවල් දෙකක්. එළිම නැහැ වෙන්ුන් නැතුණාට කෙලිම රටවල් දෙකක්. අපිට නෙවෙයි මේ රටේ නායකයෙකුටවත් ඔය උඩහට පැත්ත පළාතට යන්න බෑ. දැන් සමහර නායකයෝ මේ දවස්වල ගිහිල්ලා උතුරට ගිහිල්ලා දැන් බහුදස් දැක්කනේ ජොකින් යනවා. සෝටක් ගහගෙන එහෙම යනවනේ ඇත්තට හොඳයිනේ ඒක. ජොකින් නෙවෙයි ඒ දවස් යන්න කියා හිතන්නවත් බෑ. හොඳින් ඉන්න කාලේ යාපනයට යන්න පුළුවන් වුණේ සාම සාකච්ඡාවේම කාලේ නෝර්වේ නියෝජිත එහෙම ආවන් අන්නේ කට්ටියත් එක්ක අපේ නායකයෙක් ගියාද කියලා මතක නැහැ. ගියොත් අර කිසිම හේකට යන්න පැත්ත බලාතවත් යන්න බෑ. යාපනයේ උඩින් කපුඩේකටවත් යන්න බෑ ප්‍රභාකරන් ඉන්න තැන. එහෙම වුණ ඉච්චර ප්‍රබල තත්ත්වයට ආවා. දැන් අද වන් බලලා ගෙවල් වල කවුරු හරි ඉන්නවනම් තමන්ගේ අම්මා තාත්තා හරි සහෝදරයෙක් හරි හමුදාවේ හරි ත්‍රිවිධ හමුදාවේ මොකක් හරි ඉන්නවනම්
බලට කිසි ගැටලුවක් නැහැ නේ තාත්තා යාපරේද ඉන්නේ කිරණෝත්ජීද ඉන්නේ පන්නාරේ ඉන්නේ කියලා ගැටලුවක් නැහැ නේ. බලලා යාට හොඳට ටීවී බලලා Facebook බලලා හොඳට කාලා බිල නිදා ගන්න. නමුත් බලගේ හපන් මතකයක් තියෙන නම් ඔය පරණ යුද්ධ ගැන අත්දැකීම් තියෙන අම්මලා තාත්තලා බාප්පලා පුංචි අම්මලාගෙන් ඒ දවස්වල ගෙදරක තමන්ගේ ස්වාමියා හරි සහෝදරෙක් හරි පුතෙක් හරි යුද්ධෙ හිටියනම් ටීවී බලනකොට කන බත් කට පඩේ යනවද? මොකද ඒ එන නිවුස් එකේ තමන්ගේ පුතාට ප්‍රහාරයක් කෙල්ලට මැරිලාද? තමන්ගේ පුතා අතුරුදහන් වෙලාද? තමන්ගේ පුතාගේ අතපය නැති වුණාද? කියලා වෙවුලා මේ මිනිස්සු බක්කෑ. අපිට අධ්‍යක්ෂ ප්‍රබලද කියන රජීව් ගාන්ධි කියන ජනාධිපතිත් මරුව අපේ LTT. එහෙම ත්‍රස්තවාද සංවිධානයක් තමයි මැයි 19 වෙනිදා පරාද කරගෙන සය වෙනුවෙන් නායකත්ව දුන්නු මහින්ද රාජපක්ෂ මහත්මයාට මම ගෞරවනීය ප්‍රාරාමය කරනවා. හැමදාම මේ වෙනුවෙන් මම ගරු කරනවා. මේ මිනිස්සයාට අද එච්චර දෙයක් කර මිනිස්සයා අද හැබැයි ඉන්න ගේකුත් නැහැ. ඒක තමයි අපේ රටේ කෙලෙහිගුණ. හාල් මොන දැන් ඊයේ කිව්වේ අර නෑට ගත්ත ආයුධ පෙන්වන්න ඕනද කියලා කොච්චර තිරසන් කතාවද අපේ හමුදාව පොඩ්ඩක් පෙරෙඩ් එකක් දාලා පෙන්නුවා අපේ දවස්වල කොච්චර මට මතකයි යුද්ධ දිනුව ගමන් මහා ලොකු පෙළපාලියක් ඒ රට එක මල්ටි බැරල් අනම් මනම් ඒව ගියා අපිට අතර ලොකු ආසා හැඟීමක් ඇතුනේ හැඟීම ඇතුනේ කියලා අපිට හිතෙන්නේ නැහැ දෙමළ මිනිස්සු මරන්න එහෙම තුමු රටක් නිදහස් වෙන්නේ මං කියන්නේ මගේ නිදහස් දිනේ පෙබරවාරි 4 නෙවෙයි මං නිදහස් දිනේ වශයෙන් සමරන්නේ සහ ගරු කරන්නේ මැයි 19 අපේ යුද්ධය ඉවර කර දවස පෙබරවාරි 4 ගැන මට කියලා අදහසක් නැහැ මොකද ඉස්සරහට එහෙම තියෙන්නේ නැති මං අර කරන්නේ 10 දිනට තමයි පෙබරවාරි මැයි 19